හයි කොහොමද ඔයාලට? මම මේ කියන කතාව ඔයාලට වැදගත් වෙයිද නැද්ද? ඇත්තටම මම දන්නේ නැහැ. ඒත් මට මේ කතාව කියන්න හිතුණා. මම 2009 තමයි කුවේට් එකට ගියේ. ගොඩක් ප්‍රශ්න මැද්දේ. අවුරුදු 10ක් මම කුවේට් එකේ හිටියා. කුවේට් එකේ ඉද්දී මම බලාගත්ත බබාලා තමයි ඔය අලි මිතාබ්. එයාලා මට මාර ආදරේ. කවුරුත් නැහැ එයාලට. අලිට වයස වැඩි වුණාට එයාගේ මුලිය වර්ධනලා තියෙන චූටි දරුවෙක් විදියට. ඔය ඉන්න ගමන් තමයි මම පොත් ලියන්න ගත්තේ. හිතේ තියෙන පාළුව කාංශය මේ ඔක්කොම මැකිලා යන්න මං පොත් ලිව්වා. නවකතා ලිව්වා, කිටි කතා ලිව්වා, පේජ් වලට කවි ලිව්වා, නිසදැස් ලිව්වා. හැබැයි මම රටේදී සුන්දර ජීවිතයක් වින්දෙන ඔයාලට මගේ මේ කකුල් පේනවා ඇති. කකුල් පැරිලා තිබ්බේ. බත් කටක්වත් අනාගෙන කන්න බැරි වෙන අත්පවා පෙනිලා තිබ්බේ. ඒ හැම දුකක්ම වින්දේ කවදා හරි ජීවිතේ හරියයිනේ කියලා හිතලා. නමුත් අපි හිතුවෙත් නැති විදියට මාර කට්ටා මේ කුවේට් එකේ විතර මේ ගෘහසේවයේ වැඩ කරන හැමෝම ගත කරනවා. එයාලා කවුරුත් මේවා කියන්නේ මම ඒ රටේ වාහන හේදුවා, ළමයි බලාගත්තා, පාපිසි හේදුවා. පාපිසි කියන්නේ එසේ මෙසේ පාපිසි නෙමේ. අර ලොකු කාපට්. ගිනි යවුවේ. අපේ දුක අපි විතරයි දන්නේ. ඒවයේ ඉන්න මැඩම්ලට තේරෙන්නෙත් නැහැ, බාබලාට තේරෙන්නෙත් නැහැ. ඔය අතරේ තමයි මට මගේ හස්බන්ඩ් හම්බුනේ. හැමදේම ඉවසන් මම ලංකාවට 2021 ආවා. මම ආවේ මගේ අම්මත් මගේ හස්බන්ඩ්ුත් නිසා. 2021 කියන්නේ ඔයාලට මතක ඇති මුළු ලෝකෙම ලෙඩව කරපු කොරෝනා වසංගතය තිබ්බ කාලේ. මට ඒ කාලේ වෙදි තමයි මගේ අවුරුදු 5ක් ඉවර වුණේ. කොහොම හරි කියලා මම ලංකාවට ඇවිල්ලා මොනවා හරි දෙයක් කරන්න හිතුනෙන් පස්සේ තමයි මම මැක්‍රම් හදාගත්තා ඔන්ලයින්. හැබැයි වේදම් කරපු මුදල හෙව්වත් ලාභයක් මට හම්බුන්නේ නැහැ. මොකද මම එතකොට ඔන්ලයින් මාකටිං ගැන දන්නේ නැහැ. ඔහේ පේජ් එකක් හදලා, ඔහේ ෆොටෝ දාලා, ඔහේ එක දේවල් කරා. හැම දෙයක්ම මම පුරුදු වෙන්න ගත්තා ටික. ජීවිතය මොකද්ද කියලා. ඔය අතරේ මං දිවයින පත්තරේට, ලංකා පත්තරේට ලියන්න ගත්තා. හැබැයි ඒක මම රටේ ඉන්න කාලේ ඉඳලා තමයි ලිව්වේ. ලංකාවට ඇවිල්ලා ටික දවසක් ලිව්වා. හැබැයි මේ තිබ්බ තාත්තෙත් එක්ක ලියන්න බැරි වුණා. කොරෝනා කාලේ හින්දා තමයි හැමදේම වෙනස් වුනේ. බිස්නස් එක කඩා වැටුණා. මුකුත් කරගන්න බැරි වුණා. ඔය අතරේ මම ගාමට යන්න ගත්තා. මොකද එන්න ප්‍රශ්න වැඩි. හස්බන්ඩ්ට වැඩ තිබ්බෙත් නැහැ. එයා රට යන්නත් හදන හින්දා එයාට ලෝන් එකක් ගන්න මම මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ඉතින් එයා කොහොම හරි කියලා අවසානයේ ජපානයට නම් ගියා. හැබැයි ඒ ගියේ හරි විදියට නෙමෙයි. එයාගේ යාළුවෝ එයාව රවට්ටලා එයාව යවුවා. අන්තිමේට එයා එහෙ තාමත් දුක් විඳිනවා. එයා දුක් විඳින වාරයක් ගානේ මම පිච්චෙනවා. මට වගකීමක් තියෙනවා. මගේ අම්මා බලාගන්න එක. මං ඉස්සෙල්ලාම වටලප්පන් හදලා පොලේ තමයි වික්කේ. ඔයාලා හිතනවා වගේ ලොකු තැන් වලට මං ගියේ නෑ. මං ඉස්සෙල්ලාම පොඩි තැනින් පටන් ගත්ත කෙනෙක් තමයි අද ඔයාලා ගාවට මෙහෙම ඉන්නේ. අන්තිමේට මම මගේම කියලා තැනක වටලප්පන් හදන්න ගත්තා. ඒකට මට යාළුවෝ ගොඩක් කට්ටිය උදව් කරා. මං ඉන්නේ රෙන්ට් එකකටනේ. ඉතින් ඒ රෙන්ට් එකේ ඉන්න ડોක්ටර් එයාත් මට මාර විදිහට සපෝට් එකක් දුන්නා. ડોක්ටර්ගේ නෝනා එයාලා මට එතන ඉඩ දුන්නේ නැත්තම් අද මට වටලප්පන් හදන්නත් නැහැ. අද වෙනගුණුත් ඒ කට්ටිය මට මාර හයියක්. ඒ කට්ටිය මට කියන්නේ ඔයා ජය ගන්න කියලා, ඕන විදියකට උදව් කරන්නම් කියලා. මගේ මුල්ම බොක්ස් එක මම ජීවිතේ ටික පටන් ගත්ත තැන. ඉතින් ඔයාලා හැමෝටම කියනවා වරදින්නේ නැහැ. අත්හරින්න එපා. හැමදේම හරියාකාරව වෙන්නෙත් නැහැ. අපි තමයි හැමදේම හරි ගස ගන්න ඕනේ. මම දැන් සතුටේ. ප්‍රශ්න තියෙනවා. ඒත් අපි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. අද වටලප්පම් බයි සෆා කියද්දි ගොඩක් කට්ටිය දන්නවා. මට ඒක හරිම සතුටුයි. කොහේ හරි ගියොත් කොහේ හරි තැනකින් මාව දන්න කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා මං එක කතා කරනවා. අක්කේ ඔයා නේද සෆා කියලා. දුක් විඳින තරමට ජීවිතේ කවදා හරි දවසක සතුටක් හම්බෙනවා. ඔව් දැන් මම දුක් විඳි.
මම මහන්සි වෙයි. ඒත් කවදා හරි මගේ හීනෙ වලට යන්න මේ පාර මම කොහොම හරි කරලා එළිය කරගන්නවා. ඔයාලත් ඔයාලගේ ගමන අත්හැර ගන්න එපා. හැමෝටම ජය වේවා.